Hi guys, welcome to my YouTube channel. ඉතින් අද අපි බලමු blog post එකක් කොහොමද හරියටම ඇඩ් කරගන්න කියලා. ඉතින් මම movie news දාන website එකක් ඇදුවේ. ඉතින් අපි අද බලමු හරියටම blog post එකක්, අනුන්ගේ blog post එකක් අපේ විදියට දාලා සල්ලි හම්බ කරන්නේ කොහොමදයි කියලා. ඉතින් සල්ලි හම්බ කරන scene එක මොන tag account එකක් කරගෙන ඇඩ් කරගෙන කරන්න හැටි මම හෙට ඊළඟ වීඩියෝ එකෙන් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ website එක හදාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ සෙටිං වගේක් තියෙනවා. මේ සෙටිං ටික හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉතින් ඉස්සෙල්ලාම මම ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා ලියා ගන්නවා. ඉතින් මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදා ගන්නවා මම ChatGPT වලට දීලා. ඔය වගේ ChatGPT ටයිප් කරලා ගියාට පස්සේ chatgpt.com කියලා ගහලා ChatGPT එකට යන්න ඕන. ඉතින් ChatGPT එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ prompt එකක් ලියා ගන්නවා මම. Cine Plus කියලා දාලා බුක්කම වහලා my movie channel news website මෙන්න මේ විදිහට my movie channel website related website description right කියලා ඔයාලා දාගන්න. මේක මම වැරදියට වැටුනේ. ඒත් හරියට ආව description එක. ඊට පස්සේ මම මෙන්න මේක copy කරගෙන medium size එකේ copy කරගෙන මෙන්න මේ වගේ paste කරගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ save දෙනවා. save දුන්නට පස්සේ ඔන්න ඔය වගේ load. ඉතින් favicon එකක් මම දාගන්නවා. favicon කියන්නේ මෙන්න මේ වගේ favicon තියෙනවා. මෙන්න මේ වගේ පෙන්වන්න හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉස්සෙල්ලාම මම select icon file කියන එකෙන් favicon එකක් මගේ ගාව නෑ දැනට. ඉතින් මම හදා ගන්නවා ඉක්මනට මේ වගේ එකක් AI වලින්ම generate කරලා. මම ඉස්සෙල්ලා Google එකේ ගහනවා movies icon කියලා. ඊට පස්සේ image වලට ගියාට පස්සේ මම film icon කියලා ගහ ගන්නවා. ඊට පස්සේ film icon කියලා ගත්තට පස්සේ මෙන්න මේ වගේ එනවා icon ටිකක්. ඊට පස්සේ මම මේක regenerate කරගන්න හදා. මම මේක save කර download කරගෙන regenerate කරගන්නවා. image redesign blue color කියලා දාගෙන color use කියලා දාගෙන මම මෙන්න මේ වගේ ChatGPT එකක් දානවා. ඊට පස්සේ image එකක් generate කරනවා. ඉතින් image එක generate වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. මම මේක save කරගෙන select icon file කියන එක click කරලා download කියන එකට යනවා. ඉස්සෙල්ලා මට අමතක වුණා මේකේ එහෙම දෙන්න එකපාරම දාන්න. ඉතින් මම favicon generate කියලා ගහගන්නවා Google එකේ. ඉතින් අපි favicon එකක් website එකට දාලා generate කර ගන්නවා මේ logo එක අපි design කරපු. ඉතින් මෙහෙම favicon generate කියලා website ගොඩක් තියෙනවා. මෙන්න මේ වයින් ඒකට දාලා ඔයාලා generate කරගන්න favicon එක. ඉතින් මම මේකේ මම පාවිච්චි කරන website එකක් තියෙනවා. මෙන්න මේක මට හරියට මතක නැහැ. මෙන්න මේකට ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න මේක ගිහිල්ලා drag and කරන්න ඕන. මේකත් නෙවෙයි favicon මෙන්න මේකට දාගෙන බලමු අපි. මෙන්න මේකේ ගිහිල්ලා මම දාගන්නවා මම download කරපු logo එක. ඉතින් ඔයාලට මේකේ link එක දාන්නම් මම පල්ලෙහා යටි. ඊට පස්සේ generate favicon කියලා දුන්නාට පස්සේ ඊට අපිට 29ක් ඉන්නේ කියලා loading එකක් යනවා. ඊට පස්සේ තමයි download වෙන්නේ. download වෙන්නේ zip file එකක්. ඒක extract කරගන්න ඕනේ. ඊට පස්සේ extract කරගත්තාට පස්සේ මේක favicon එක අපි upload කරගන්න මෙන්න මේ වගේ blog එකකට. ඉතින් මේක ටික වෙලාවක් ගියාට පස්සේ තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඔන්නෝම යටට ගියාට පස්සේ වෙනස් කරගන්න එහෙමම ලොකු දෙයක් නෑ. ඊට පස්සේ අපි බලමු. ඉතින් අරක වෙනස් වෙන්න පැය 24ක් විතර යනකම් ටික වෙලාවක් යනකම්. ඒක නිසා අපි post එකක් upload දාගන්නේ කොහොමද කියලා බලමු ඊළඟට.
ඉතින් මම ෆිල්ම් නිවුස් පෝස්ට් එකක් තෝරගන්නවා හොඳ. මෙන්න මේකෙන් තමයි cbr.com කියන එකෙන් තමයි මම නිවුස් ගන්න හිතාගෙන ඉන්නේ. මේක මිලියන ගාණක් විසිට් කරන වෙබ්සයිට් එකක්. ඉතින් මම මේකේ මෙන්න මේ පෝස්ට් එක තමයි රීරයිට් කරන්න හදන්නේ. මගේ වෙබ්සයිට් එකේ දාන්න කොපිරයිට් අහුවෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ මේ URL එක කොපි කරගන්න ඕන. URL එක කොපි කරගෙන අපි යන්න ඕන ChatGPT එකට. මම ඊයේ දීපු එක්ස්ටෙන්ෂන් එක යූස් කරලා තමයි මේක රීරයිට් කරගන්නේ. ඉතින් මම ChatGPT කියලා .com කියලා ගහගන්නවා. වෙබ් ChatGPT කියන එකට ගිහිල්ලා මෙන්න මේක මම ඕෆ් කරලා තියෙන්නේ ක්ලික් ප්‍රොම්ප්ට් කියන එක. එහෙම මෙන්න මේ ටිකට ටික් එක දාගෙන මෙන්න මේ වගේ තමයි වෙබ් ChatGPT එක්ස්ටෙන්ෂන් එක ලෝඩ් වෙන්නේ. ඉතින් මෙතන සර්ච් අයිකන් එකේ මම outrank කියලා සර්ච් කරගන්නවා. ඊට පස්සේ උඩින්ම එනවා මෙන්න මේ වගේ outrank කියලා ආටිකල් outrank rival කියලා. ඉතින් මෙන්න මේ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. ඊට පස්සේ output english තියලා tone default දාලා writing style default දාලා මෙන්න මෙතෙන්ට URL එක දාගන්න ඕනේ. ඉතින් මම මෙතෙන්ට URL එක දාගන්නවා. URL එක දාගෙන run this prompt කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔන්න ඔය වගේ send වෙනවා. ඉතින් මේක තමයි මට වෙබ්සයිට් එකක් කරන්න පහසුම විදිය. ඒත් මේක AI වලට අහු වෙනවා. අර AdSense ගන්න නම් මේ ක්‍රමේ හරියන්නේ නැහැ. අර වෙන ads network එකක් run කරන්න නම් මේ ක්‍රමයෙන් ගැලපෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ලියනවා ආටිකල් එක. ආටිකල් එක ලියවලා ඉවර වුණාට පස්සේ මම මෙන්න මේ වගේ කොපි කරගන්නවා. ඊට කලින් මේ ආටිකල් එක ලියලා ඉවර වුණාට පස්සේ අපි මේකට ගැලපෙන ඉමේජ් එකක් හදා ගන්නවා. ඉතින් මම මේකට please analyze this article and create image කියන එක prompt එක දාගෙන post එකට image එකකුත් generate කරගත්තා. ඊට පස්සේ මම මේක අනවශ්‍ය කොටස් අයින් කරලා මෙන්න මේකට paste කරගන්නවා. paste කරගෙන මෙන්න මේ වගේ ලස්සනට හැදිලා එනවා ආටිකල් එක. ඊට පස්සේ මේ Netflix කියන එක title එක දාගන්නවා. මේක copy කරලා cut කරගෙන ඊට පස්සේ අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ එක මෙන්න මේ ෆොටෝ අයිකන් එක ක්ලික් කරගෙන upload from computer කියන එක ක්ලික් කරලා browse දෙන්න ඕන. browse දුන්නාට පස්සේ download කරගත්තු folder එකේ ඇති අපි generate කරගත්තු image එක. ඊට පස්සේ ඔන්න ඔය වගේ image එක upload කරගෙන title එක මම දාගන්නවා මෙන්න මේ උඩ තියෙන එක title එකට. ඊට පස්සේ මේක paste කරගෙන public post දෙනවා. public කරගන්නවා. ඊට පස්සේ confirm දුන්නාට පස්සේ ඔන්න ඔය වගේ තමයි post එකක් upload කරන්නේ. එහෙනම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා.